මේ තියෙන්නේ ටෙරා කියන ඉලෙක්ට්‍රික් බයික් මොඩල් එකේ බැටරි පැක් එකක්. කස්ටමර් අපි ගාවට බැටරි පැක් එක ගේනකොට මේ විදිහට තමයි තිබ්බේ. ඒකේ බැටරි ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ. පොඩි දුරක්වත් යන්න බෑ කියලා තමයි කස්ටමර් කිව්වේ. මේ බොක්ස් එකේ සයිස් එකට අපි බොක්ස් එකක් බෙන්ඩ් කරලා තමයි අපේ බැටරි පැක් එක ගහන්නේ. මේ බැටරි පැක් එකේ ඇවිත් තියෙන බොක්ස් එකේ භාගයකම ඉඩක් යූස් කරන්න බැරි විදියට තමයි මේ කම්පැනි එකෙන් එවලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ සයිසස් වලට අලුතෙන්ම බොක්ස් එකක් නමලා ඒක ප්‍රයිමර් කරලා බ්ලැක් කලර් පේන්ට් එකක් ගහලා තමයි අපි ෆිනිෂ් කරලා තියෙන්නේ. ඊට පස්සේ බොක්ස් එකේ හැම එජ් එකක්ම සිලිකන් දාලා සීල් කරලා තියෙනවා. මේ බැටරි පැක් එක හදන්න අපි යූස් කරලා තියෙන්නේ ඇම්පියර් 52 ගෝෂන් ෂෙල් 16ක්. මේ විදිහට තමයි බැටරි පැක් එක හැදෙන්නේ. අපි මේකට JK Smart BMS එකක් යූස් කරලා තියෙනවා. දැන් බැටරි පැක් එකේ වැඩ අවසానයි. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඔයාලගෙත් මේ වගේ ඉලෙක්ට්‍රික් බයික් වල බැටරි පැක්ස් අප්ඩේට් කරගන්න තියෙනවා නම් අපිට කතා කරන්න.